ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වඩම්මලා ගංගාරාම විහාරස්ථ පුදබිමේ තැන්පත් කොට වන්දනාමාන ගරු බුහුමන් දැක්වීමට ඉඩ ප්‍රස්තාව සලසලා තියෙනවා. ඊයේ උත්සවශ්‍රීයෙන් පෙරහැරකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට විහාරස්ථානයට ධාතුන් වහන්සේලා වැඩම කරන්නට යෙදුන අතර විශාල පිරිසක් ඒ අවස්ථාවට සහ සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාටම ධාතුන් වහන්සේලා වෙනුවෙන් වතාවත් කරන්නට ඒ කරන කටයුතු වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. අද උදෑසන සිට මහජනතාවට ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා විවෘතව තියෙනවා. මේ වෙනකොට විශාල පිරිසක් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා සුදු අතින් සැරසෙලා බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව විහාරස්ථාන භූමියට පැමිණෙන බව පේනවා. මේ සියලු දෙනාගේම පහසුව වෙනුවෙන් අවශ්‍ය කරන සියලු සේවා කටයුතු මේ වෙනකොට බොහෝ දුරට සම්පාදනය කරලා තියෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා සදහැවතුන්ට බඩු බාහිර ආදිය ගෙනෙන්නේ නැතුව සුදු අතින් සැරසෙලා පිරිසිදුව තමන්ගේ දරුවෝ හොඳට අන්දලා කියාගෙන විහාරස්ථානට එක් කරගෙන එන්න කියලා. ඔබ සියලු දෙනාටම අපි සහතික වෙනවා දිගු වේලාවක් පොලිමක තියන්නේ නැතුව ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අවස්ථාව සලසලා දෙනවා කියලා. මොකද හේතුව අපි පැය 24 පුරාවටම ධාතුන් වහන්සේලා විවෘතව තියෙනවා ඒ ඔබේ පහසුව වෙනුවෙන්. ඉතින් ඔබට පුළුවන් නම් ඔබ පැමිණෙන වාහනේ සෙරෙප්පු සපත්තු තියලා එන්න. ඒක තවත් පහසු වෙනවා. බඩු මුට්ටු ආදී අරගෙන එන එකකින් වැළකීලා ඉන්නවා නම් ඒක ආරක්ෂක අංශවලට ගොඩක් වැදගත් වෙනවා. මෙතන සුවිශේෂිත දේ වෙන්නේ මේ පැමිණෙන පිරිස ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුතුව මේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්නට මේ පරිශ්‍රය තුළ ඉඩ හසර සලසන එක. ඒකට ආරක්ෂක අංශත් ඒ වගේම ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත්ව සිටින හැම දෙනාගේමත් සහයෝගය අපිට ලැබිලා තියෙනවා. ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න එන පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒකත් වටින දෙයක්. ඉතින් ඒ අයට අවශ්‍ය කරන දේවල් කෙටි ආහාර උදාහරණයක් හැටියට කියනවා නම් බිස්කට් වගේ දේවල්, වතුර වගේ දේවල්, ඒ වගේම කිරි පැකට් වගේ දේවල් දෙන්න පුළුවන්, කඩල වගේ දේවල් දෙන්න පුළුවන්, මල් වගේ දේකුත් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ කැමති විදියට ගෙනල්ලා දෙන්න පුළුවන්. විශේෂයෙන් ආහාර පාන ආදී සම්පාදනය කරනවා නම් ආහාර කමිටුවක් තියෙනවා දන්සැල් ආදිය සම්බන්ධව බලා ගන්න. ඉතින් ඒ අය සම්බන්ධ කරගෙන ඒ අයට දෙන්න ඕන. නැත්නම් විහාරස්ථානට කතා කරලා විහාරස්ථානයේ මගින් දැනුවත් කරන පිරිසකට ඒක බාර දෙන්න ඕන. ඉතින් මේ කාර්ය සාධනයේ නියැලී සිටින සියලු දෙනාටම ආහාර පාන විහාරස්ථාන තුළ ඉදි කෙරෙනවා. ඒකට කැමති කෙනෙකුට වියලි ආහාර පාන ආදිය ගෙනල්ලා දෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් විදියට අපි උපරිමයෙන් මේ අයට සහන සලසන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඒ සඳහා ලොකු උපකාරයක් කරනවා මහ ජනතාව දැනුවත් කරමින්. ඉතින් මේ කාර්ය සාධනය ඉටු කරන අපේ මාධ්‍යයට අපේ පුණ්‍යානුමෝදනාව පුද කරනවා. මොකද ඒ අයගේ දැනුවත් කිරීම හරහා තමයි මහ ජනතාවට අපහසුතාවකින් තොරව ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේයයි අපිට හුදෙක්ම විශ්වාස කරන්න පුළුවන් පුරා විද්‍යාව මගින් කාල නිර්ණය හොයාගත්ත මේ ධාතුන් වහන්සේලා ඔබට වැඳ පුදා ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් විශේෂිතයි. මොකද හේතුව 11 වෙනිදායින් පස්සේ නැවත ඉන්දියාවට ගිහිල්ලා කෞතුකාගාරය තමයි තැන්පත් වෙන්නේ. ඉතින් අපිට අපේ රටට ඇවිල්ලා අපේ ආසන්නයට ආපු වෙලාවක වැඩම කරලා තියෙන වෙලාවක අපිට ඉඩ හසර වෙන් කරගන්න පුළුවන් නම් ඉතින් ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවෙන් යුතුව ඇවිල්ලා තමන්ගේ සාංශාරික ගමනේ වටිනා කියන පින්කමක් ඉටු කරගන්න ඔබට ආරාධනා කරනවා.